යුරේනි කියන්නේ ලංකාවේ ඉන්න අමුතුම සහ විශේෂ විදිහේ රංගන ශිල්පිනියක්. නිරූපණ ශිල්පිනියක්. ඉතින් ඇය YouTube වැඩසටහනක කියපු කතාවක් මේ වෙද්දි සමාජ මාධ්‍ය ඇතුළ සංසරණය වෙනවා. අද අපේ වීඩියෝවෙන් කතා කරන්නේ ඒ ගැන. එහෙනම් වීඩියෝව බලන්න කලින් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. යුරේනි කියන්නේ කටට බ්‍රේක් නැති ගැහැණියෙක් කියලයි අපි හැමෝම දන්නේ. ඇත්තටම ඇය බොහෝ වෙලාවට ආන්දෝලනාත්මක දේවල් කියනවා අපි දැකලා තියෙනවා. ඉතින් මේ අතරේ ඇය පසුගියදා YouTube වැඩසටහනකට ගිහින් එහිදි කිව්ව ප්‍රකාශ කිහිපයක් මේ වෙද්දි සමාජ මාධ්‍යයේ කතා බහට ලක් වෙනවා. ඇය එහිදි කියනවා අලුතින් ඉන්දියාවේ සිනමාවට අලුතින් එන තරුණ තරුණියන්ට අනිවාර්යෙන් කරන්න සිදුවෙන දේවල් ගැන. ඒ කිව්වේ නිලියක් වෙන්න නම් අධ්‍යක්ෂක වරුන් එක්ක චිත්‍රපට නිෂ්පාදකවරුන් එක්ක නිදාගන්න වෙනවා කියලා යුරේනි කියනවා. ඒ වගේම සමහර අය නැහැ එහෙම නැහැ බොරු කතා කියලා කිව්වට අද වෙද්දි මේක ඉන්දියාවේ වගේම ලංකාවෙත් සිද්ධ වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ලංකාවේ නිලියක් වෙන්න කාට හරි ලිංගික අල්ලස් දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඇය එම ඛේදවාචකය ගැන මේ වීඩියෝවේ කියනවා. ඒ වගේම ඇය මේ ශේෂ්ත්‍රයට එනවා නම් පාටි දාලා ඩ්‍රග්ස් අරගෙන කන්ටැක්ට් සදාගන්න ගිහින් ජීවිත විනාශ කරගන්නේ නැතුව තමන්ව පාවිච්චි කරන්න ලං වෙන හැමෝටම තමන්ව පාවිච්චි කරන්න නොදී ඉන්න කියලා කියනවා. ඒ කියන්නේ අපේ පරම්පරාවේ අයට. මොකද අද හුඟක් තරුණියන්ට සිද්ධ වෙලා තියෙන එහෙම දේවල්. අන්තිමට හැමෝටම විකිනිලා වටිනාකමක් නැතුව යන බව කියනවා. ඒ වගේම ඇය ගැන වැටිලා තියෙන කමෙන්ට්ස් ගැනත් ඒ වීඩියෝවේ කියනවා. ඇයට අපහාස වෙන මට්ටමේ ඒවා තිබුණත් ඇය ගණන් නොගන්න බව තමයි කියන්නේ. ඕනෑ කෙනෙක්ට අපහාස කරන්න පුළුවන් වුණාට ඒවා විඳ දරාගෙන තමන්ගේ ගමන යන්න හැමෝටම බැරි බවත් ඇය කියනවා. සාමාන්‍යයෙන් කිසිම නළුවෙක් නිලියක් මේ දේවල් එළියේ සමාජෙ කතා කරන්නේ නැහැ. ඒත් කතා කරන්න තරම් වැදගත් ප්‍රශ්න මේවා. ඒ අතින් යුරේනි නොෂිකා කියන්නේ පුදුම ගැටක් තියෙන කෙල්ලෙක් තමයි. අනෙක් අතට යුරේනි රටේ බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන නිකම්ම නෙමෙයි. ඉතින් වීඩියෝව බැලුවා නම් මේ වගේ කලාලෝක තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා.